පුතේ තාත්තා නානවා බලන්න කාගෙන්ද කෝල් එක කියලා. බලන්නකෝ. මේ ළමයා නම් අනේ මන් දප්පා. මොකක්? බබා? කොහෙද ගෑණියේ මෙහෙ බබ්බු ඉන්නේ? ඈහත්තලා මගේ මිනිහාගේ ෆෝන් එකට අරගෙන උඹ මොන අම්මද? බබ්බු හොයන්නේ මෙහෙ. නෑ මේ තෝ දැනගනින් මං දින කීපයක් දැක්ක මේ නම්බරෙන් කෝල් එනවා. මටත් නෝට් එකක් හිටියේ. බබා ඈ ලැජ්ජ නැවනේ මේ අපේ මිනිහට යකෝ ළමයිතුත් ඉන්නවා මේ කොහෙවත් යන උඩක්කේ කල ගහගෙන නදකින් තොපිට ලැජ්ජ නැනේ පවුල් කාට මිනිස්සු කල ගහ ගන්න යන්නේ. වල් හැත්ත මේ අහගනින් මම බොහොම හොඳින් කියන්නේ උඹට. දැම්ම ওই සම්බන්ධේ නවත්තපන්. යකෝ මෙතන දරු පවුල් කාරයෙක්. මේ ළමයි අසරණ වෙනවා. උඹ ඔහොම එල්ලිලා ඉන්න ගත්තාම පස්සේ. මේ මිනිහා තවත් එක්ක මොන මොගල නටුවට මට කමන්නේ නැහැ මේ පුංචිය උන් අසරණ කරන්න නැතුව. නදකින් තොපි වගේ. ඔය නාලේ ඉන්නේ බබා. ඔන්න අම්මා කතා කරනවා බබාට නලවන්න. ලැජ්ජ නැනේ ওই තමුසෙට කොහෙවත් යන වල් ගෑනුත් එක්ක පැටලිලා ඈ මේ පුංචි උන් තාම ඉස්කෝලේ යනවා ඈ උන්ගේ අනාගතේ හැම්මයි උඹට මගුල් විසේ මෙහෙදන ෆෝන් එක තමුසෙට මං ආයි කියන්නේ නැහැ මට එන ෆෝන් කෝල් වලට ආන්සර් කරන්න ලෑස්ති වෙන්න එපා තමුසෙ මගෙන් මැරුම් කනවා බොහොම ආසන්නයි දැන් මගෙන් මැරුම් කන්න කට වැඩි ඕනට වඩා දැන් තමුසෙගේ මට එන ෆෝන් කෝල් මම බලා ගන්නම් යන්නේ කොහෙද යන්නේ තමුසෙ කට්ටපයි වෙයි කියලා හිතුවද මම මේ අහගන්නවා තමුසෙට විතරක් නෙවෙයි මේක මුළු ලෝකෙටම දෙන්න ඕන පණිවිඩයක් ඕගොල්ලොත් එහෙම අනියම් සම්බන්ධතාව පවත්නවා නම් දැන් මේක නතර කරන්න. ඒකෙන් ඔයා හිතන සුවය ඔයාලට ලැබෙන්නේ නැහැ. පැය ගානක් සතුටක් වෙනුවෙන් ඔයා ගන්න තීරණයෙන් ඔයා දීර්ඝ කාලීනව අන්ත කරුමකට තමයි මුණ දෙන්න පටන් ගන්නෙ. ඔයාගේ හිතේ සැනසීම කොයිම වෙලාවකවත් තියෙන්නේ නැහැ. ඔයාගේ ගෙදර කසාද ගෑණිගේ ගාව තියෙන සැනසීම ඔයාට පිට ගෑනුන්ගෙන් කවදාවත් ලැබෙන්නේ නැහැ. පැය ගානකට ඒ දේ ලැබුණත් කවදාවත් දීර්ඝ කාලීනව ඒක ඔයාට සැනසීමක් වෙන්නේ නැහැ. පස්සේ මල වාත කරුමයක් වෙනවා මිසක්. ඒ වගේම ඔයා කසාද බැඳලා ඔයාගේ ළමයි ඉන්නවනම් ඔය ළමයි කොච්චර ආසරණ වෙනවද කියලා ඔයාම හිතන්න. ඒ ළමයිගේ ඉගෙනීමේ කටයුතු, ඒ ළමයි සමාජයට මුහුණ දෙන දේවල්, ඒ දේවල් සම්පූර්ණයෙන්ම නවතිනවා. ඒ දේවල් එක්ක ඒ ළමයි කොච්චර මානසිකව වැටෙනවද ඒ ළමයිගේ අනාගතයට. ඒක සෑහෙන දුරට බලපානවා. ඒ වගේම ඔයා වෙනුවෙන් ඕනම මොහොතක බලාගෙන ඉන්න ඔයාගේ බිරිඳ සෑහෙන අසරණ වෙනවා. ඔයා කොච්චර හැම වටේ ගින් ආවත් අන්තිමේදී ඔයාට ඉතුරු වෙන්නේ ඔයාගේ කසාද ගෑණි විතරයි. ඔයාට බැරි අවස්ථාවකදී. මේ දේ පිරිමියාල්ලා කිව්වත් මේ දේ ගෑනුත් කරනවා. හැබැයි ගෑනු ඔයාලට කියන්න තියෙන්නේ අන්න ඒ දේම තමයි. ඔයාට ඔයාගේ කසාද ජීවිතේ අංක 1 මොනෑම අඩුපාඩුවකට ඔයා ඒ දේ තෝරගත්තත් ඒ අඩුපාඩු ඔයා නිවැරදි කරගෙන ඉන්න 100%ක්ම උත්සාහ කරන්න එක දශමයක්වත් ඔයා පිටට යන්න බලන්නේ නැතුව. ආමේස මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අපි උදේ හවායේ පන්සිල් පදය අපි කටපාඩමින් කියලා වැඩක් නැහැ. ඒක ආරක්ෂා කරන්නේ නැත්තම්. අනියම් සම්බන්ධතා කියන්නේ ඒ වගේ ඊටමත් බරපතල දඬුවම් තියෙන සංසාරයේ ගොඩාක් කර්ම විපාකයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙන වැරද්දක්. නඩුහන දවසට ඔය මොන හොර ගෑණිවත් ඔයා ගාව ඉතුරු වෙන්නේ නැහැ. ඔය මොන හොර මිනිහවත් ඔයා ගාව ඉතුරු වෙන්නේ නැහැ.